සුබ දවසක්. ඇත්තටම මේ අද මං හිතුවා මේක ගැන ටිකක් පරක් වෙලා වුණත් කතා කරන්න ඕනි කියලා හේතුව පහුගිය ටිකේම මේ ප්‍රශ්න ගැන ප්‍රශ්න කිහිපයක් ගැන සමාජයේ සාකච්ඡාවක් තිබ්බා. විශේෂයෙන්ම මේ ලිංගිකත්වය කියන මාතෘකාවත් එක්ක. මොකද අපේ රටේ අයට ගොඩක් මේක මැජික් මාතෘකාවක්නේ. ඉතින් මේක ගැන ලොකු කතා බහක් තිබ්බා. ඉතින් මුලදි මං හිතුවා ඇත්තටම කතා කරන්න අවශ්‍ය නෑ මේක ගැන. මොකද වැඩක් නැහැනේ මේක කතා කරලා. එහෙම කියලා හිතුවට දැන් තවමත් මේ පහුගිය ටිකේ මේ ඇතිවෙච්ච ප්‍රශ්න තවමත් මිනිස්සු කරේ තියාගෙන උස්සගෙන ඒකෙන් අනවශ්‍ය ප්‍රචාරයක් ලබා ගනිමින් යනවා. ඉතින් ඒක දැක්කම මට හිතුණා මේක ගැන කියන්න ඕනි කියලා. මේ මොකක්ද ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම මේ වගේ මේ සමාජයට වෙලා තියෙන්නේ කියන එක. මොකද ඒක අපි කතා කළ යුතු සංවාද කළ යුතු මාතෘකාවක් කියලා මට හිතුණා. ඉතින් කලින් පාර්ලිමේන්තුවේ සිදුවීමක් වුණා සති 2-3කට කලින් පිරිමියෙක්ට බත් කැවීමක් මං දන්න තරමින්. ඉතින් බත්නේ කවලා තියෙන්නේ. ඔක ඉතින් ඔච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් හැබැයි පිරිමි කෙනෙක්ට බත් කැවීම කියන එක එතන පොඩි නොගැලපීමක් තියෙනවා. නමුත් ඉතින් ඒක ඒ ආයතන මට්ටමින් ඒක බලා ගන්න ඕන දෙයක්. ඉතින් ඒක ගැන ඒවට සෝෂල් මීඩියා වලින් උත්තර හොයන්න යන එක මං හිතන්නේ තේරුමක් ඇති දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඒ සිදුවීමට අදාළව ඊට පස්සේ නිලධාරියෙක් ඉවත් කරා කියන කතා බහක් තිබුණා. ඉතින් ඒ නිලධාරියාගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නිසා තමයි ඔහු ඉවත් කරේ කියලා ඊට පස්සේ කතාවක් ආවා. ඉතින් එතනත් ගැටලුවක් තියෙනවා. එහෙම දැන් මේ මිනිස්සයා ඒ අදාළ නිලධාරියා තනතුර තමන් විහිං අරගෙන තනියමම ගිහිල්ලා ඒ පුටුවේ වාඩි වෙලා වැඩ කළා නෙමෙයිනේ. එතකොට ඔහු ඒ තනතුරට පත් කළේ කවුද? ඒ පත් කරපු අය ඔහුගේ සුදුසුකම් පිළිබඳ හොයලා බැලුවේ නැද්ද? ඉතින් මෙච්චර කල් ගියාද ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මතුවෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් සමාජය ඇතුලේ කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ කතාව ඉවර වෙනකොට මේක ඉවර වෙන්නත් උනේ නැහැ. ඒක අතර තමයි මේ පාසල් පද්ධතිය සම්බන්ධව ලොකු ගැටලුවක් ඇති වුණේ. මේ සමාජ මාධ්‍යයක් ඉතින් යම් කිසි පාසලක විනය විරෝධී කටයුත්තක් සිද්ධ වුණා නම් ඒ සිදුවීමට සම්බන්ධ සියලුම දෙනා වැඩි හිටියෝ. ඉතින් නීත්‍යානුකූල ප්‍රශ්නයක් එතන නැති වුණත් විනය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ විනය සම්බන්ධ ප්‍රශ්නය සෝෂල් මීඩියා වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට විනයට ඒ අදාළ පාසලේ අදාළ විනය පද්ධතිය ඇතුලේ වුන් ක්‍රියාත්මක වෙයි. ඉතින් නමුත් අපි දකිනවා මේක බොහෝ දෙනෙක් මේ සිදුවීම වෙනත් අරමුණු දෙසා පාවිච්චි කරනවා. ඉතින් එහෙම පාවිච්චි කරගෙන ඒක Tamanගේ page වල reach වැඩි කරගන්න ඒ වගේ දේවල් වලට දිගින් දිගට මේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පෞද්ගලික සිදුවීම් එක මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයට බලපාන විදියට ඒ අයගේ ප්‍රශ්න අරගෙන ඊට පස්සේ සෝෂල් මීඩියා ඇතුලේ කතා කරනවා. ලොකු සංවාද ගොඩනගා ගන්න හදනවා. ඉතින් මේවද අපි කතා කළ යුත්තේ සංවාද කළ යුත්තේ. ඉතින් සමාජයේ ගොඩක් මේ සිදුවීමත් එක්ක දකින දෙයක් තමයි මේ විදිහට හරිම නරක විදිහට මේ සිදුවීම් සෝෂල් මීඩියා ඇතුලේ කතා කරන එක ලොකු වැරද්දක් විදිහට අඳුන ගන්නවා සමාජයේ බොහෝ දෙනා. හැබැයි ඒක විතරක් නෙමෙයි මට නම් හිතෙන විදිහට අපි කතා කළ යුතු වෙන්නේ මෙහෙම තත්ත්වයක් අපේ සමාජයට ඇති වුණේ ඇයි කියන එක. ඉතින් මොකද විනය සම්බන්ධ ප්‍රශ්න ආදි කාලෙත් ඒ කාලෙත් පාසල් පද්ධතිවල විශ්වවිද්‍යාලවල වෙනත් ආයතනවල අඩු වැඩි වශයෙන් ඉස්සරත් මේ වගේ ප්‍රශ්න අනන්තවත් වෙලා තියෙනවා. ඒවට විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉස්සරහටත් වෙයි. හැබැයි එකම දේ ඉස්සරට වඩා අද වෙනකොට තාක්ෂණය දියුණු වෙලා මේ ස්මාර්ට්ෆෝන් සෝෂල් මීඩියා ටෙක්නොලොජි මේවත් එක්ක මිනිස්සුන්ගේ තියෙන ගැටීමත් එක්ක මේවා එළියට එන ප්‍රමාණය වැඩි සහ මේක ගැන ලොකු කතා බහක් ඒකත් එක්ක ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඕක හිතලා බැලුවොතින් දැන් ඔය ඕක එක සිදුවීමක්නේ. ඕක හුදකලා එක සිදුවීමක් එක්තරා පාසලක වෙච්ච සිද්ධිය. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව වගේ ගත්තොත් ඒ ආයතනය ඇතුලේ සිද්ධ වෙච්ච සිද්ධිය. හැබැයි දැන් ඕක එක සිදුවීමක් වුණාට අපි ඕක සමස්තයට ආදේශ කරොත් අපි පොඩි පර්යේෂණයක් කරලා බැලුවොත්
සමස්ත ආයතන පද්ධතිය ඇතුළේ මේ සමාජය ඇතුළේ කොච්චර ඔයිට සමාන විපරීත දේවල් සිද්ධ වෙනව ඇද්ද පර්යේෂණයක් කළොත් අපිට කොච්චර දේවල් අනාවරණය කරගන්න පුළුවන් වෙයිද ඔය එළිවුණු එකක් දෙකක්නේ ඉතින් ඒක නිසා ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි මේ අපි මේ විපරීත දේවල් එක්ක මේ විදිහට ගැටෙන්නේ සහ මෙහෙම දේවල් අපිට අහන්න වෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි සංවාද කළ යුත්තේ මේ දේවල් ගැන. ඇයි අපේ සමාජයට මෙහෙම වෙලා තියෙන්නේ කියන එක සිංහල බෞද්ධ අපි කාලයක් තිස්සේ කතා කරේ එහෙම. අපේ සමාජයේ සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙන උතුම් සભ્યත්වයක් තියෙන සමාජයක් විදිහට. හැබැයි දැන් අද අපිට මොනවද වෙලා තියෙන්නේ? අපේ මිනිස්සු මොන විදිහටද සමහර දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ? ඉතින් අර දැන් මට හිතෙන්නේ අර වතුර සෙල්සියස් අංශක 100දී වතුර නටන උෂ්ණත්වයට ආවට පස්සේ හැලිය නටනවා. ඉතින් දැන් අපේ සමාජයත් අන්න ඒ වගේ පුපුරා යන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මුළු සමාජයම එක වගේ බොහොම නරක පැත්තකට ගිහිල්ලා තියෙනවා කියන එක තමයි මට නම් පේන්නේ. මොකද දැන් වෙන දෙයක් ඕනේ නැහැ මොනවා හරි අපි දේශපාලනය ගත්තා. දේශපාලන සංවාදයක් කතාවක් මොනවා හරි දේශපාලන මතයක් පිළිබඳව අදහස් පළ කිරීමක් කරත් ඒකට උනත් වෙන ප්‍රතිචාර බලන්නකො සමස්තය සමාජයේ ඉතින් ඒ කියන්නේ මතවාදීමය වශයෙන් යම් අදහසක් එක්ක ගැටෙනවා වෙනුවට මිනිස්සුන්ට අපහාස කරමින් සම්පූර්ණයෙන් මේකෙන් තමන් දන්නේ නැති දැකපු නැති කිසිම විදියකට ඔප්පු කරන්න බැරි දේවල් තමන් ඇහින් දැක්ක වගේ මිනිස්සුන්ට අපහාස කරන සමාජයක් නේද තියෙන්නේ. ඉතින් එහෙම අපහාස කරන මිනිස්සු පිටිපස්සේ කොච්චර මිනිස්සු තවත් පිරිසක් ඒගොල්ලෝ පිටිපස්සේ අත්පොලසන් නගමින් යනවද? ඉතින් ඇයි මෙහෙම අපේ රටට අපේ සමාජයට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? මේ වගේ අපි පිළි නොගන්නා දේවල් මේ වගේ කිසිම විනයක් නැති සදාචාරයක් නැති දේවල් වලට හුරේ දාන තැනට සමාජය පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක ගැන මං හිතන්නේ ගොඩක් අපි හිතලා බලන්න ඕනේ. මොකද කොහෙටද මේ අපි ඊට පස්සේ යන්නේ? මට නම් තේරෙන්නේ මට දැනෙන පුද්ගලික අදහස තමයි අපේ මිනිස්සු සමස්තයක් විදිහට ධර්මයේ නැත්වීම තමයි මේ වගේ දේවල් වලට හේතුව කියලා. මොකද ධර්මය කියලා මම අදහස් කරන්නේ මේ බුද්ධ දර්ශනය විතරක් නෙමෙයි. Hindu දහම, මුස්ලිම් දහම, කතෝලික දහම මේ හැම ආගමකම අපිට උගන්වන දේවල් තියෙනවා. අපිට සමහර ආගම් වලින් සමහර දර්ශනයන් දැන් බුද්ධ දර්ශනයේ නීති කියලා එහෙම පනවන්නේ නැතුණාට අපිට නීති දාන්නේ නැතුණාට අනිත් ආගම්වල නීති තියෙනවා. ඉතින් ඒ නීති පවා මේ රැඩිකල් කියන අදහස් දරන මේ අමුතු මත දරන පිරිසක් විසින් මේ නීති ඒවා අභියෝගයට ලක් කරමින් කොහෙද ජේසුස් වහන්සේ එහෙම කියලා තියෙන්නේ? කොහෙද බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙන්නේ? කොහොමද ඔප්පු කරන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ. ඔය ආදි වශයෙන් ඒ දේවල් පවා අභියෝගයට ලක් කරමින් අමුතු ලෝකයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි මට හිතෙන්නේ මේ වගේ මේ විපරීත දේවල් සිද්ධ වෙන්නේ. මොකද දහමත් එක්ක මිනිස්සුන්ගේ තියෙන බැඳීම නැති වෙලා ධර්මයෙන් මිනිස්සු ඈත් වෙලා මිනිසුන්ට බය නැහැ වැරද්දක් කරන්න, තව කෙනෙක්ට හිංසාවක් කරන්න, තව කෙනෙක්ට අපහාස කරන්න, මේක Tamanට ආපස්සට එයි කියලා එහෙම හිතන බය කියන එක මිනිස්සුන්ගේ නැති වෙලා තියෙනවා. ඉතින් ඔය Gen Z කියලා අලුත් ජෙනරේෂන් එකක් ගැන කතා කරනවා. ඉතින් ඒ ළමයි මොනවද දන්නේ කියලා මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. ඒ ළමයින්ගේ සමහරුන්ගේ ඒ හැමෝම නෙමෙයි. නමුත් සමස්තයක් විදිහට ගත්තම ඒ අය අදහස් දක්වන විදිහ, ඒ අය දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහව ගත්තම හරිම භයානකයි. අනාගතයේ අපේ කොයි විදිහට වෙයිද කියන එක. ඉතින් මං හිතන්නේ අපි මේ දේවල් ගැන මීට වඩා හොඳ සංවාදයක් ගොඩනගන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුලේ අපිට කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා. අපිට සමාජ මාධ්‍ය ඇතුලේ අපි සංවාද කරන්න පුළුවන් යහපත් කාරණා සම්බන්ධව. සමාජයේ හරි පැත්තට ගන්න සමාජයේ හොඳ දෙයක් වෙනුවෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ සාකච්ඡාව එකිනෙකාට බැනගන්න, එකිනෙකාට අපහාස කරන, එකිනෙකාට කුණුහරුප කියන සංවාදයක් නොවිය යුතුයි. ඒක අපි සංවාද කළ යුතුයි හරි විදිහට හැමෝගෙම ගරුත්වය ආරක්ෂා වෙන විදිහට. ඉතින් එහෙම සංවාදයක් ගොඩනගන්න මං හිතනවා මේ පහුගිය කාලේ මේ සිද්ධ වෙච්ච දේවල් එක්ක යම්කිසි පසුබිමක් හැදෙයි කියලා. මං හිතනවා මේක ගැන ටිකක් හිතලා බැලුවොත් හොඳයි.